ඔන්න අද එක්කන් යන හදන්නේ shopping vlog එකකට. ඉතින් මේ ළඟදි දවසක B දේශයකින් එයාලගේ අලුත්ම showroom එක open කරා වැල්ලවත්තේදී. ඉතින් මේ opening එකට මම ගියාට මට ඇත්තටම shop කරන්න time එකක් තිබ්බේ නැහැ. ඉතින් ඊට පස්සේ මම හිතුවා ආපහු දවසක යන්න ඕනේ කියලා. ඉතින් මේ තියෙන්නේ මම එදා shopping කරේ මොනවද කියලා ඔයගොල්ලන්ට පෙන්නන වීඩියෝ එක. ඉතින් එයාලගේ collections කිහිපයක්ම මෙතන තියෙනවා. මම B දේශයේ shop එක විතරයි මෙතනදී ඔයගොල්ලන්ට පෙන්නන්නේ. හැබැයි තව ගොඩක් ඒගොල්ලන්ගේ එක එක විදිහේ stores තිබ්බා. ඉතින් B දේශය කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ Indian Pakistan type එකේ ඇඳුම් තමයි ගොඩාක් මෙතන තියෙන්නේ. හරිම ලස්සන අර ethnic ඇඳුම් තමයි තියෙන්නේ. jewelry, shoes, handbags මේ හැමදේම තියෙනවා. ඉතින් මම opening එකට ගිය වෙලාවේ දැක්කා එතන මෙන්න මේ වගේ ලස්සන කෆ්තාන් collection එකක් තියෙනවා. ඉතින් මම ආපහු ආවා මෙන්න මේ කෆ්තාන්ස් ටික try කරලා බලන්න. ඉතින් මම හිතට ආස වුණ කිහිපයක්ම කෆ්තාන්ස් තියෙනවා. ඉතින් මේක තමයි මම ඉස්සෙල්ලම try කරේ. ඉතින් මේකත් හරිම ලස්සනයි. මේක ඇතුළට dress එකකුත් එනවා. ඊළඟට මෙන්න මේක try කරා. මේක නම් මම එච්චරම කැමති වුන්නේ නැහැ. ඒතක මෙන්න මේ වගේ chicken curry කුර්තා tops තිබ්බා එක colors වලින්. මේ black color එකක් මං ගාව නැති හින්දා මං හිතුවා මේක try කරන්න ඕනේ කියලා. තව මෙන්න මේ වගේ අනාර්කලි type එකේ ලස්සන shalwar suits ඒ වගේම unstitched ඒවා තියෙනවා. උගලන්ට කැමති design එකකටම stitch කරගන්න පුළුවන් විදිහේ ඒවා. ඒ වගේම මේකේ jewelry collection එකක් අනේ ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕනේ. හරිම ලස්සන jewelry collection එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ගන්න outfits වලට jewelry උනත් මෙතනින්ම ඔයගොල්ලන්ට match කරලා ගන්න පුළුවන්. ඉතින් මේ full sets විතරක්ම නෙමෙයි මෙන්න මේ වගේ ලස්සන elegant designs වලින් තියෙන bangles උත් මෙතන තියෙනවා. ඉතින් ඇත්තටම Indian wear කියලා කියන්නේ හරිම ලස්සන designs වලින් අපිට colourful විදිහට jewelry එකම match කරන්න පුළුවන් outfits. ඉතින් මෙන්න මේ වගේ rings, earrings, bangles, necklaces මේ හැම දෙයක්ම ඔයාලට එකම තැනකින් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ වගේ handbags type උත් තියෙනවා. ඔයාලට function එකකට යනකොට use කරන්න පුළුවන්. clutch purse වර්ග මේ හැම දෙයක්ම ඔන්න B දේශයේ එකකින් Indian style එකට ඔන්න ඔයාට ගන්න පුළුවන්. ඉතින් මමත් දෙක තුනක්ම අරගෙන try කරලා බැලුවා. මෙන්න මේ බෑග් එක තමයි මගේ හිතට ගියේ. ඒ වගේම තමයි juttis collection එක බැලුවොත් ඒගොල්ලෝගේ heels ඒ වගේම මෙන්න මේ වගේ Pakistan type එකේ තියෙන juttis මේ වගේ collection එකක්ම තියෙනවා. ඉතින් ඔයත් මම වගේ jutti fan කෙනෙක් නම් ඔන්න ඔයාට try කරලා බලන්න පුළුවන්. මමත් ඇත්තටම කීපයක්ම try කරලා බැලුවා. මට හිතා ගන්න බැරි වුණා කොයි එකද ගන්න කියලා. ඉතින් මේ වගේ ලස්සන designs වල juttis එතන තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් වැල්ලපත්තේ ගාවින් යනවා නම් අනිවාර්යෙන් මෙතන check out කරන්න. මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. මම ඔයාලට පෙන්නන්නම් මම මොනවද මෙතනින් ගත්තේ කියලා. හරි එහෙනම් බලමු මේ මම මොනවද ගත්තේ BDC එකකින් කියලා. මේ තියෙන මම ගත්ත ඒවා ටික. ඉස්සෙල්ලම ගත්ත මෙන්න මේක. හරිම ලස්සන නිකන් Indian අර pouch type එකේ bag එකක්. මෙන්න මේ වගේ strap එකක උතර strap එක නම් මම පාවිච්චි කරන්න ගන්නේ නැහැ. but මේ විදිහට මේක තියෙන මේකේ price එක මට උනේ රුපියල් 4990ක් වගේ උනේ. ලස්සන bead work එකක් තියෙනවා. so මේක තමයි ඉස්සෙල්ලම ගත්තේ. ඊළඟට ගත්තදී ඔයගොල්ලෝ දන්නවනේ මම juttis වලට මාර මාසයි කියලා. juttis දෙකක් ගත්තා. මෙන්න මේ වගේ නිකන් ඕන ඇඳුමකට දාන්න පුළුවන් වෙන. මේක හරි comfortable. මෙතන මේ padding එකකුත් තියෙනවා. මේ විදිහේ මේකේ design එක තියෙන මේක රුපියල් 3990ක් තමයි මේක උනේ. ඊළඟට මම තව ගත්ත ඇඳුම් දෙකක්. මේවා නම් මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේ මුල හරිය මම ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නවනේ. මෙන්න මේක මම ගත්තා. මේකේ මම ගම් පාට ඒවා තියෙනවා. මගේ Instagram එකේ ඔයගොල්ලෝ ඉන්නවනම් ඔයගොල්ලෝ දන්නවා මේක මම ඇඳලා තියෙනවා. but මේ කළු පාට එකක් මං ගාව නැහැ. ඉතින් මං කළු පාට එක ගත්තා. මේක රුපියල් 6990ක් තමයි උනේ. chicken curry embroidery එකක් තියෙනවා. හරිම ලස්සනයි මේක. මෙන්න මේ ටොප් එක මම ගත්තා. ඊළඟට මම හිතන්නේ මේ ඔක්කොම මම ගොඩාක් ආසන මේ කෆ්තාන් එක. මේක මම ඒගොල්ලෝගේ ඕපනින් එකට ගිය වෙලාවේ මේක දැකලා හිතේම තියාගෙන ඉතින් මම ආපහු ගිහලා මේක ගන්න ඕනේ කියලා. ඉතින් මේක ගන්නම තමයි ගියේ. මේකට මේ පෑන්ට් එකයි අන්ඩර් ස්කර්ට් එකක් වගේ ගවුමක් තියෙනවා. මම හිතන්නේ මම ඒ ගවුම විතරක් ඇඳලා මේක අඳි. මේක තමයි ගත්තේ. මේකේ එක කලර්ස් තිබ්බ මාරම ලස්සනයි. රුපියල් 17990ක් තමයි මේ කෆ්තාන් එක උනේ. දැන් මේක හැබැයි මම ගොඩක් කරාට මේක දැන් කෆ්තාන් ඩ්‍රෙස් එකක් විදියට හරි টොප් එකක් විදියට හරි ගොඩක් කරාට අදී. so I simply love this. මේකේ අර මේ වගේ අර multi colored shells වලින් වගේ detailing එකක් තියෙනවා. මාරම ලස්සනයි. so මේ ටික තමයි මම B දේශය එකකින් ගත්තේ. ඉතින් ඔයාලත් වැල්ලවත්තේ පැත්තේ යනවා නම් ඔන්න ඔයාලට පුළුවන් B දේශය එකට යන්න. ඒකේ ගොඩාක් එක විදිහේ brands වල outlets තියෙනවා. ඉතින් එතනට ගිහලා හිතේ හැටියට shop කරන්න පුළුවන්.